කූට වෙලෙන්දෙකුට සිදුවුණු අපූර්ව සිදුවීමක් ගැන තමයි මං අද ඔයාලට කියන්න යන්නේ. එක්තරා නගරයක හිටියා දොඩම් වෙලෙන්දෙක්. ඒ දොඩම් වෙලෙන්දගේ නම තමයි සිරිපාල. මහන්සි වෙලා රස්සාවක් කරන්න තියෙන කම්මැලිකම නිසාම සිරිපාල තෝරගත්තේ දොඩම් විකුණුන රස්සාව. තොග පිටින් පළතුරු ලබා දෙන මුදලාලි කෙනෙක් ළඟට ගිහිල්ලා සල්ලි ටිකක් දීලා පළවෙනි දවසේම දොඩම් ඉර ටිකක් අරගෙන ඇවිදින් ඔන්න වෙළඳාම් කරන්න ලෑස්ති වුණා. හැබැයි සිරිපාල දොඩම් විකුණන්න ගත්තේ ගිනි ගණන් වලට. මුදලාලි පොඩි එකාට දොඩම් ගෙඩි 2-3ක් ගන්න ඕන. කීයද මුදලාලි ගාණ? එච්චර ගාණක් වෙන්නේ නෑ. ගෙඩියක් රුපියල් 100යි මහත්තයා. පාඩු නෑ මේ බලන්න ලොකු ගෙඩි. පැණී රහයි. ඔන්න ඔය ගෙඩි 3ක් අරගෙන මට රුපියල් 300ක් දෙන්නකෝ. අපෝ මොකද පාඩු නැත්තේ? ගිනි ගණන් වලට ගන්න මට බෑ. සිරිපාලට මුළු දවසම ගත වුණා දොඩම් ටික විකුණලා ඉවරයක් කරගන්න. පළවෙනි දවසේ කොහොම හරි දොඩම් වලින් හොඳ ලාභයක් ලබා ගන්න සිරිපාලට පුළුවන් වුණා. පළවෙනි දවසේ හොඳ ලාභයක් ලබාගත්ත සිරිපාල ඒ සල්ලි වලට මොකද කරේ දන්නවද? ඊළඟ දවසටත් දොඩම් ගන්න සල්ලි ටිකක් තියාගෙන ඉතුරු සල්ලි ඔක්කොටම හොඳටම අරක්කු බිව්වා. මේ විදිහට ටික කාලයක් ගත වෙලා ගියා. කොහොම නමුත් හැමදාම හවසට අරක්කු බීලා වැනි තමයි ගෙදරට එන්නේ. හැමදාම දොඩම් මිල ගණන් එක වගේ තියෙන්නේ නැහැනේ. ඔන්න ඉතින් දොඩම් අවාරය උදා වුණා. දොඩම් මිලත් වැඩි වුණා. කලින් වගේ සිරිපාලට මෙදා සැරේ නම් ලොකු දොඩම් ප්‍රමාණයක් ගන්න බැරි වෙනවා. අතේ තිබුණ සල්ලි වලට හරියන්න දොඩම් ප්‍රමාණය අඩුවෙන් තමයි සිරිපාල මිලදී ගත්තේ. දොඩම් තොගය අඩු වුණත් සිරිපාල කරේ එකට එකක් ලාභේ තියාගෙන දොඩම් විකුණපු එක. සිරිපාලගේ දොඩම් මිල ගණන් හරිම වැඩි. ඉතින් දොඩම් විකුණුනේත් හරිම අඩුවෙන්. ඒ අතරින් නරක් වුණ දොඩම් අයින් කරන්න සිද්ධ වුණ නිසා සිරිපාල බලාපොරොත්තු වුණ ලාභය මෙදා සැරේ සිරිපාලට හිමි වෙනවා. ලැබෙන ආදායමෙන් සිරිපාල හැමදාම කරේ අරක්කු බීපු එක. ඒ නිසා සිරිපාලට තොග මුදලාලිගේ ණය ගෙවන්නත් අමතක වෙනවා. සිරිපාල කොයියේ ගත්ත බඩුවල සල්ලි? තමුසෙට මං තව එක දවසයි දෙන්නේ. හරිද? සල්ලි අරගෙන මිසක් ආය මේ පැත්ත පලාත එනව නෙවෙයි. යනවා දැන් මෙතනින්. සිරිපාල තීරණය කරනවා කොහොම හරි හෙට දවස ඇතුළත සල්ලි හොයාගන්න ඕන කියලා. රෑ එළි වෙනකන් කල්පනා කරපු සිරිපාලට හොඳ අදහසක් ඇවිල්ලා. ඉතින් සිරිපාල උදේම නැගිටලා බෑග් එකකුත් අරගෙන නගරයට පිටත් වෙලා ගියා. සිරිපාල කරපු කපටි වැඩේ මොකද්ද කියලා දන්නවද? අයින් කරලා තිබුණ කුණු දොඩම් ගොඩකින් දොඩම් ගෙඩි ටිකක් ඇහිඳගෙන shopping bag වලට දාගෙන ළඟම තියෙන බස් එකට නැංගා. නෝන මහත්තයෝ නියම කෑමක් ගෙනාවා. මෙන්න ගන්න පැණි දොඩම් 105යි. දැම්ම ගන්න මහත්තයෝ. හැමදාම නෑ හැම තැනම නෑ. තව ටිකකින් මෙතනත් නෑ. ගන්න මහත්තයෝ පැණිම රහයි. මේ තරම් අඩුවට දොඩම් තියනවා දැකපු බස් එකේ මිනිස්සු පැන දොඩම් මිලදී ගත්තා. මේ අතරේ හොඳ ගාණක් හොයාගත්ත සිරිපාල හිමින් සැරේ බස් එකෙන් බැහැලා ගියා. මිලදීගත් මලු ටික ලිහලා බලද්දී මිනිස්සුන්ට තේරුම් ගියා මේ කපටි වෙලෙන්දා විකුණලා තියෙන්නේ කුණු දොඩම් කියලා. ඉතින් මිනිස්සුන්ට හරිම කේන්ති ගියා මේ වැඩේට. සලලලලා හොඳ ගාණක් හොයාගත්තා. ඊළඟ බස් එකටත් යන්න ඕනේ. මෙවනේ බිස්නස්. දෙන්නංකෝ ලොක්කා. ඉදිමෙන් නැට බොක්කා. ඕමිට පම්බංචාකාරයා. අනේ සිරිපාලට වැඩි දුරක් නම් යන්න හම්බ වුණේ නෑ. මොකද කේන්ති ගියපු මිනිස්සු සිරිපාල පස්සෙන්ම ඇවිත් සිරිපාලව අල්ලගත්තා. මොකද මිනිහෝ මේ වගේ ජරා වැඩ කරන්න මිනිස්සුන්ට තමුසට ලැජ්ජ නැද්ද? ඉන්න ඔහොම
තමුසේ අපෙන් තමයි පාඩමක් ඉගෙන ගන්නේ. අවසානයේදී කුණු ගොඩට විසි කරලා තිබුණ කුණු දොඩම් ඇහිඳගෙන ඇවිත් මිනිස්සුන්ව රවට්ටලා මිනිස්සුන්ට විකුණපු නිසාම ඒ මිනිස්සුන්ගෙන් සිරිපාල හොඳ පාඩමක් ඉගෙන ගත්තා නැවත වෙළඳාම් නොකරන්නම. සත්‍යම සිදුවීමක් ඇසුරෙන් තමයි මේ කතාව නිර්මාණය කරේ. සමහර විට ඔයාලත් මම මේ කියපු කෙනාගෙන් කුණු දොඩම් මිලදී අරගෙන ඇති. ආදරණීය යාළුවනේ, මේ කතාව ගැන ඔයාලගේ අදහසත් පහලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. සජ්ජා කියන කතන්දර අහන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි නැවත හමු වෙනතුරු අතට ගිහිල්ලා එන්න.